පේන්ට් එක ඝනකමට ගහලා නිසා ඉතින් බය නැතුව අවුරුදු ගාණක් වුණා මේ පේන්ට් එක මේ විදිහට තියාගන්න පුළුවන්. පොඩ්ඩක් ඉතින් මැටි ගහලා වගේ ලුක් එකක් තිබ්බට ඉතින් මෙහෙමත් පොඩ්ඩක් ලස්සනයි. යකෝ මේකේ දොරෙන් දොරට යනකොට ඉතින් සිංගප්පූරුවට ගිහලා අප්‍රිකාවෙන් ආවා වගේ. දොරෙන් දොරට නෙමෙයි ජනේලෙ විසික් වෙන්න ගහලා කලින් හරියට බලලා ඉක්මනට වැඩේ කරලා දීපන් මල්ලි. බලහන්කෝ සුමන අපි මේවා ගොඩ දාලා දෙන්නත් ඕනේ. ඉතින් ඔක්කොම මේ හින්දානේ සල්ලි. UV කෝට් එකත් ඉතින් පිච්චිලා කහ වෙලා තියෙන ඉතින් මේ තියෙන දැන් පුල්ලි. සුමන දුවල දුවල ගිහලා ඉතින් වතුර බාල්දියක සෑන්ඩ් පේපර් ටිකයි අරන් එන්න. අත්‍යත් ඉතින් මීක් කියන්න වාඩි වෙලා ඉන්න. කොහොම හරි ඉතින් වොෂ් එකක් එහෙමත් දාලා අපි මේ try කරන්නේ මේ වහනේ කොහොම හරි චීස් කරලා දෙන්න. ඉන්න ඉතින් වීඩියෝ එක ඉවරනකයි ඉතින් මේක පොලිෂ් කරලා මේ වහනේට brand new outlook එක දෙන හැටි බලන්න. ඔයාලගේ වහනවලත් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් හිතන්න එපා දෙයක් නැහැ කියලා කරන්න. දවසෙම ඉතින් තොයිල් නටලා ජල්ලි අල්ලලා ඉතින් මේ වගේ outlook එකක් අරන් දුන්නා කස්ටමර්ටත් ඉතින් දුවන්න. ඉතින් ඔයාගේ වහනේ තමයි මේ brand new විදිහට අරන් දීලා තියෙන්නේ. ඉතින් දුවන්න එපා ඉන්න. කොහොමද ඉතින් වෙනස හදලා තියෙන හැටි දොර ඉතින් සුමනේ තමයි දවසකටත් පොර. පේනවනේ ඉතින් කෙවින් පොලිෂ් මාර්ට් එකේ ෂයින් එකේ සැර. අපි ළඟට ඉතින් විශ්වාස කළා આવත් අපි අරිනවද ඔයාලට කර. ඔයාලගේ ඉතින් වෙහිකල් එකේ පේන්ට් කරලා කිසිම එලියක් නැත්නම් ඉතින් කාලයත් එක්ක ෆේඩ් වෙලා නැහැ. ඉතින් අපි ගාවට ගේන්න. වොරන්ටි එකක් එකම වැඩේ ලස්සනට මේ විදිහට brand new කරලා දෙනවා. ඉතින් සැකනම් ඇවිල්ලා බලන්න. මේ වගේ ඉතින් ඔයාගේ වණ්ඩිය 30 වුණාට පස්සේ ඔයාලට හිතේ සුමනේ ඉඹින්න. හෝමක පොකොඩක වතුර කිරි පාරේ පොඩි බෝඩ් කෑල්ලක් තියෙනවා. ඉතින් ඔතනින් යන එනකොට හොදිසියෙන් යන්න. මගේ කතාව වෙනද වගේම අවසానයි. ඉතින් ඔයාලා වෙනද වගේම පරිස්සමට ඉන්න.